විශේෂයෙන්ම මම කාන්තාව පාර්ශවයට මේ ගෑනු ළමයිට මේ කියන්නේ ඔබ බ්ලැක්මේල් කරන්න පුළුවන්. අන්තර්ජාලයට නොයෙකුත් විදිහට ඔබගේ පින්තූරය ඔබගේ රුව යන්න පුළුවන්. තමන්ගේ රූපේ ගුරුනාංශයට හරි මෑණියන්ට හරි දාලා තමන් ඉල්ලන මුදල් ටික නොදුන්නොත් අන්තර්ජාලය හරහා යම් අසභ්‍ය විදිහට මේ ෆොටෝ ටික දානවා. විදේශ ගමන් වලදී විදේශ ගමන් පරක් වෙන අයට යන්ත්‍ර දිනනවා. එහෙම නැත්නම් රැකියාව පරක් වෙන අයට යන්ත්‍ර දිනනවා. පුළුවන් නම් කියන්න පැය භාගයක් විනාඩි 45ක් මේ පූජාව මේ විදිහට කරගෙන යන්න කියලා. ඔය කිසිම කෙනෙකුට බෑ. ෆොටෝ දෙක තිබ්බා අයින් මේ කෝල් එකක් ගත්තා. මේන් ඔයාගේ පූජාව කරන්න දැන් කිව්වා. සමහර විට ඔයාලා මේක අහගෙන ඉන්න ඕන කිව්වොත් කියයි නැත්නම් වීඩියෝ එකෙන් බලාගෙන ඉන්න ඕන කිව්වොත් වීඩියෝ කරන්නයි මතුරන්නයි දෙකක් බෑ කියයි. තනිකර වංචාවක් කරන්න එකට අහු වෙන්න එපා. ව්‍යාපාරික ස්ථානවල වෙළඳවසි ඒක තියෙන්නේ යන්ත්‍ර තියෙන්නේ යන්ත්‍රය ඇඳලා ජීවත් කරලා ප්‍රදර්ශනය වෙන්න වෙළඳ පොළ එල්ලන්න තියෙන්නේ. අර දිෂ්ටියෙන් වැඩ කරනවා මේ දිෂ්ටියෙන් වැඩ කරනවා කාලියම්මගෙන් වැඩ කරනවා පත්තිනි මෑණියන්ගෙන් වැඩ කරනවා කියන්නේ තනිකර බොරු. මේ ශේෂ්ත්‍රේ මායම් වෙලා වැඩ කරනවා නම් මේක තනිකර බොරුවක්. මායම කියන්නේ තනිකරම ආයුබෝවන් දුවේ පුතේ මම විජිත පුතුතුමා මම කීප වතාවක්ම ඔයාලට මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් ගැන හැඳින්වීමක් කරලා තියෙනවා. ඉතින් ඒ හැඳින්වීම තුළ ගොඩක් දෙනෙක් මාව හොයාගෙන ඇවිල්ලා තියෙනවා. මගෙන් ඵල ප්‍රයෝජන අරන් තියෙනවා. අද අන්තර්ජාලයේ දේශ බලද්දී බොහොම කලකිරෙනවා. කිසිම දෙයක් නොදන්න අය අන්තර්ජාලයේ යම් වැඩසටහන් දාගෙන ගුරුකම් යంత్ర මන්ත්‍ර කටයුතු පරම්පරාවෙන් ලැබුණා කියලා කියන විශාල ප්‍රමාණයක් ඉන්නවා. විශේෂයෙන්ම මේ වාසී ගුරුකම් වලදී ඔබ තමුන්නාන්සලා සෑහෙන දෙනෙක් රැවටීමට පාජනය කරනවා මේ සාමාන්‍ය වෘත්තිය නොදැන කරන අය. ඊට හේතුව ඔබ තමුන්නාන්සලා යම් කිසි දුකකට අනගාටුවකට නැත්තම් ඔබ තමුන්නාන්සලාගේ අපහසුතාවයක් දැනුම් දෙද්දී ඒ කට්ටිය ක්‍රියාත්මක වෙන්නේ ඔබ තමුන්නාන්සලාගේ සල්ලි ටික මුදල් ටික ගසා ගන්න. හැබැයි මේ මන්ත්‍ර ශාස්ත්‍රය කියන්නේ ඊට වඩා එහා ගිය දෙයක්. මොකද අද කාලේ තියෙන මේ ඩිජිටල් ක්‍රමයට ගත්තු ෆොටෝ එකකින් ෆොටෝ දෙකක් එකට කරලා ඒකට ජීවම් කරලා එහෙම වසී ගුරුකම් කරන මන්ත්‍ර ශාස්ත්‍රය තමයි මේ අද මේ අන්තර්ජාලයේ සැරිසරන ගුරුනාන්සලා මෑණියරු කරන්නේ. මට එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මම කිසිම දවසක වසී ගුරුකමකට කියලා කාගෙන්වත් ෆොටෝ එකක් රූපයක් ඉල්ලන්නේ නැහැ. හේතුව මම මේ වැඩ කරන්නේ මේ පුරාණ කාලේ ඉඳලා අපේ පරම්පරාවේ තියෙන මේ පොත්පත්. මේ පොත්පත් ලියවිලා තියෙන්නේ අවුරුදු 100 ගණනකට එහායි. ඉතින් ඒ අවුරුදු 100 ගණනකට එහායින් ලියවුණු පොත්පත්වල කොතනකවත් නැහැ ෆොටෝ එකක් ගෙන්නව ගන්න, ෆොටෝ එකක් ගන්න, ෆොටෝ එකට ජීවම් කරන්න එහෙම කියලා නැහැ. හේතුව සාමාන්‍ය කොලයකට ෆොටෝ එකකට ජීවමක් අල්ලන්නේ නැහැ. ඉතින් මම කියන්න ගත්තේ ඉතින් මේ පොත් ලියවෙන කාලෙදී කැමරා තිබිලා නැහැ ෆොටෝ එකක් ඉල්ලන්න. ෆොටෝ එකක් ඉල්ලනවා කියන්නේ තනිකර බොරුවක් කරන්නේ. මම මේ සියලුම සේවා දායකයන්ට කියන්නේ ෆොටෝ එකක් ඉල්ලුවොත් ඔබව අපහසුතාවයට ලක් වෙන්න පුළුවන්. මොකද ඔවුන් ඉල්ලන මුදල් නොදුන්නොත් ඔබ බ්ලැක්මේල් කරන්න පුළුවන්. අන්තර්ජාලයට නොයෙකුත් විදිහට ඔබගේ පින්තූරය ඔබගේ රුව යන්න පුළුවන්. විශේෂයෙන්ම මම කාන්තාව පාර්ශවයට මේ ගෑනු ළමයිට මේ කියන්නේ
විශේෂයෙන් එහෙම දේවල් වෙලා තියෙනවා. තමන්ගේ රූපේ ගුරුනාංශයට හරි මෑණියන්ට හරි දාලා තමන් ඉල්ලන මුදල් ටික නුදුන්නොත් අන්තර්ජාලය හරහා යම් අසභ්‍ය විදිහට මේ ෆොටෝ ටික දානවා. පරිස්සම් වෙන්න මේ ෆොටෝ දීලා ගුරුකම් කරන එකේ. තවත් එකක්. තව මෑණිවරු ගුරුනාංශලා ඉන්නවා ෆොටෝ දෙක ගත්තා යහනක් කියලා එකක් හදාගෙන තියෙනවා. කක්කරි වන්දනාමාල කරලා තැනක් එහෙමත් නැත්නම් දේවාලය පළතුරු ටිකක් ඇහරුවා ෆොටෝ දෙක පළතුරු දෙක ටික උඩින් තිබ්බා මේන් ඔයාගේ වැඩේ තමයි මේ කරන්නේ කියලා අර අපේ සේවාදායකයා එහෙමත් නැත්නම් මේ අපේ සේවාව බලාපොරොත්තු වෙන අපිට මේ වැඩේ බාර දුන්නු කෙනා රවට්ටනවා. මම කියන්නේ මෙහෙමයි. සාමාන්‍ය කෙනෙකුට මාව හම්බෙන්න එන්න බැරි නම් විශේෂයෙන්ම පිටරට දරුවන්ට මාව හම්බෙන්න එන්න බැරි නම් මම ඔයාලට ඒ යහන උඩ ෆොටෝ දෙක තියලා පළතුරු වට්ටිය පෙන්නලා එහෙම නෙවෙයි මම වැඩ කටයුතු කරන්නේ. එහෙම කරන්න බෑ. එහෙම රවට්ටන්න විතරයි පුළුවන්. එහෙම මිනිස්සු රවට්ටන්න විතරයි පුළුවන්. එහෙම කරන්න බෑ. අනිවාර්යෙන්ම ඒ යාගය කරන වෙලාවට ඒ වසී කර්මය කරන වෙලාවට ඔයාලව සජීවීව තියාගන්නවා. ඔයාලගේ පූජාව කරනවා කියන ඔයාලා වැඩබාර දුන්නු එක්කෙනෙකුටවත් පුළුවන් නම් කියන්න පැය භාගයක් විනාඩි 45ක් මේ පූජාව මේ විදිහට කරගෙන යන්න කියලා. ඔය කිසිම කෙනෙකුට බෑ. ෆොටෝ දෙක තිබ්බා අයින් මේ කෝල් එකක් ගත්තා මේ ඔයාගේ පූජාව කරන්න දැන් කිව්වා. සමහර විට ඔයාලා මේක අහගෙන ඉන්න ඕන කිව්වොත් කියයි නැත්නම් වීඩියෝ එකෙන් බලාගෙන ඉන්න ඕන කිව්වොත් වීඩියෝ කරන්නයි මතුරන්නයි දෙකක් බෑ කියයි. තනිකර වංචාවක් කරන්න එකට අහු වෙන්න එපා. මම දිෂ්ටි වෙලාවත් මායම් වෙලාවත් වරමකින්වත් නෙවෙයි කරන්නේ මගේ પરම්පරාව ඇඳුරු හිටපු પરම්පරාවක්. ඒ પરම්පරාවේ මේ පොත්පත් තියෙනවා මේක තමයි මගේ සම්පත. ඉතින් මේ වාසේ ගුරුකම් සම්බන්ධව කතා කරද්දි තවත් සාමාන්‍ය පිරිමි කෙනෙකුයි කෑනු කෙළුයි වාසී කරන්න පුළුවන්. පිරිමි වාසී කරන්න පුළුවන්. තියෙනවා සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානවලට වෙළඳ වාසී ඒක තියෙන යන්ත්‍රය ඇඳලා ජීවත් කරලා ප්‍රදර්ශනය වෙන්න වෙළඳ පොළ එල්ලන්න තියෙන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් මේවා ඔක්කොම අපි පිළිවෙලට කරනවා. ගෙවල් දොරවල් වල දෝෂ ඉවත් කරනවා. ඉඩකඩම් වල දෝෂ, අවුල් ආරවුල් ඒවා හැම දෙයක්ම අපිට निराකරණය කරලා දෙන්න පුළුවන් නිවැරදිව. ඉතින් මම කියන්නේ ඔතනකටවත් ගිහිල්ලා අර දිෂ්ටියෙන් වැඩ කරනවා, මේ දිෂ්ටියෙන් වැඩ කරනවා, කාලියම්මගෙන් වැඩ කරනවා, පත්තිනි මෑණියන්ගෙන් වැඩ කරනවා කියන්නේ තනිකර බොරු. මේක මේ ශේෂ්ත්‍රේ මායම් වෙලා වැඩ කරනවා නම් මේක තනිකර බොරුවක්. මායම කියන්නේ තනිකරම ඒකට කියන්නේ මනසේ තියෙන ව්‍යාධියක් එක්ක වැඩ කරන කෙනෙකුට ඒක වැඩ හරියට කරගන්න බෑ. මම මේ නැවතත් කියන්නේ මේ පොත්පත් තරහා ලංකාවේ ඕනම කෙනෙක් වැඩක් පලක් කරනවා නම් එයාට වැඩේ බාර දෙන්න කවදාකවත් වරදින්නේ නැහැ. මොකද අපි ආයන්න කිව්වේ පොත්පත්වල තිබුණා. ඒ හින්දා මේ පොත්පත්වල තියෙන මන්ත්‍ර ශාස්ත්‍ර කවදාකවත් වැරදි ඒවා ලියලා නැහැ අපේ මුතුන්. ලංකාව තමයි පුස්කොළ පොත්වලින් විශාල ග්‍රන්ථ කොටසක් ලෝකයේ නිර්මාණය කරලා තියෙන රට තමයි ලංකාව. ඉතින් මේ අතරින් යම් කොටස් අපි නැති වුණා එක කාලීනව අපු ආක්‍රමණ හින්දා. සුළු කොටසක් හරි තියෙනවා නම් තියෙන්නේ මේ වගේ ඇඳුරෙක් ගාව. එහෙමත් නැත්නම් වෙද මහත්තයෙක් ගාව. ඔය කට්ටිය ගාව තමයි තියෙන්නේ. මේ බොරුවට රූප දෙක දෙන්න හෙට උදේට කියන්න ශාස්ත්‍ර බලනවා. රූප දෙක බලලා කියනවා අනේ ඉතින් හිතේ තියෙන දේ ගෑන් ළමයෙකුගේ පිරිමි ළමයෙකුගේ ෆොටෝ එකක් දැම්මොත් අනිවාර්යයෙන්ම මේක මේ දෙන්නගේ සම්බන්ධය අසාර්ථකයි මේක මෙහෙම කරගන්න ඉන්නේ කියලා ඕන කෙනෙක් දන්නවනේ. මේ දෙන්නගේ ෆොටෝ එකක් දාන්නකෝ ඒ ඔස්සේ ගිහිලා මෙයා කාට හරි යාළු වෙලා ඉන්නේ නැත්තම් මේක මෙහෙම වෙලා තියෙන කියලා ලොකු වංචාවලට ලක් කරනවා. විශේෂයෙන්ම මේ විදේශ රටවල ඉන්න දරුවෝ මේ විදේශ රටවල ඉන්න දරුවන්ට මම කියන්නේ රතු රෙදි කෑල්ලක් ගත්තට එතකොට ගෙජ්ජියක් හෙල්ලුවාට
යහනක් පෙන්නුවාට දේවාලයක් පෙන්නුවාට ඔයාලා රැවටෙන්න එපා. එයා හරි ඇඳුරෙක් නම් හරි ගුරුන් වහන්සේ කෙනෙක් නම් එයාට ඔයාලගේ පූජාව විනාඩි 45ක් 50ක් පැයක් එකමාරක් හරි කමක් නැහැ සජීවීව කරන්න හැකියාව තියෙනවා. එහෙම නැත්නම් එතන බොරුවක් කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ගෙවල් දොරවල් දෝෂ තියෙනවා නම් ඒ දෝෂ ටික බලන්න පුළුවන්. ගෙවල් දොරවල් රැකී ආරක්ෂා කටයුතු වල පණ වෙලා නම් ඒවට යම් යම් කර්ම කරගන්න පුළුවන්. ඊට පස්සේ ළමයින්ගේ ග්‍රහ දෝෂ තියෙනවා නම් ඒවා ඉවත් කරන්න පුළුවන්. අධ්‍යාපනයට බාධාවක් තියෙනවා නම් ඒකට ග්‍රහ සාන්ති කරලා සෙත් සාන්ති කරලා දෙහි ටික කපලා ඒ යන්ත්‍ර එහෙම දාන්න පුළුවන්. එතකොට විදේශ ගමන් වලදී විදේශ ගමන් පරක්කු වෙන අයට යන්ත්‍ර තියෙනවා. එහෙම නැත්නම් රැකියාව පරක්කු වෙන අයට යන්ත්‍ර තියෙනවා. එතකොට සර්වජන වශයෙන් තියෙනවා. තමන් යන තැනට යන තැනින් ඕන කෙනෙක් ගණන් කරගෙන තමන්ගේ ක්‍රියාව ඉෂ්ට කරගෙන ඉන්න පුළුවන්. විශාල සම්භාරයක් මෙතන තියෙනවා. මේ පොත්පත්වල මේ පුස්කොළ පොත්වල විශාල ගුරුකම් සම්භාරයක් තියෙනවා. ඉතින් මේවත් එක්ක ඔයාලා හරි කෙනෙකුට වැඩක් බාර දෙන්න. බොරුවට මෙහෙම කරන්නම් අර එහෙම කරන්නම් මම අහවලාගෙන් වැඩ කරන්නේ මලගේ ඥාතින්ගේ වැඩ කරන ඔය කට්ටිය ගාවට යන්න එපා. ඔයාලා අනිවාර්යෙන්ම රැවටෙනවාමයි. ඒක නිසා පොටින් පතෙන් වැඩක් කරන ඇඳුරෙක් ලවා මේක කරගන්න. සමහරු ගෙරියලු පෙන්නනවා මේක නැතුව කරන්න බෑ කියනවා. සමහරු නයි පෙන්නනවා මේක නැතුව කරන්න බෑ කියනවා. එක විස්තුම්බර ගොඩයි මේ අන්තර්ජාලය. මම කියන්නේ ඒවා කිසි කෙනෙකුට රැවටෙන්න එපා. හරි තැන හොයාගන්න ඔයාලගේ බුද්ධියේ. මොකද මේක වැරදි කෙනෙක් ඔයාලගේ වැඩේ බාරගත්තොත් ඔයාලගේ බැංකුවේ තියෙන සල්ලිත් වල තම ණයක් වෙලා තමයි ඔයාලා නතර වෙන්නේ. මොකද වැඩේ හරියට කරන්නේ ගරන්න විතරයි ඒ කට්ටිය බලන්නේ. ඒ හින්දා වැඩක් හරියට කරගන්න කෙනෙකුට වැඩේ බාර දෙන්න. ඒ වගේම තම ඔයාලට මම යంత్ర මන්ත්‍ර ගුරුකම් කටයුතු අමතර වෙදහෙදකම් කටයුතු ඇදුමට සෙමට පීනස් වලට පොරි දද කුෂ්ඨ වලට මේවට වැඩගම් කරනවා. එන්න මාව හම්බෙලා ඔයාලට අවශ්‍ය දේ කතා කරගන්න. කවදාකවත් මම ලංකාවේ කෙනෙකුට නම් account number එකක් දෙන්න ලෑස්ති වෙන්නේ නැහැ. මේකට සල්ලි දාන්න මම වැඩේ කරන්නම් කියලා. ඒකේනා ඇවිල්ලා මාව හම්බෙලාම මේ වැඩේ කරගන්න ඔයාලට කවදාකවත් මම වරදින්නේ නැහැ. ඔයාලා කරන වැඩේ ඔයාලා මගෙන් කරගන්න වැඩේ හරියටම හරියනවා. තව එකක් තමයි මේ ගුරුකම් කරද්දී ගුරුන් වහන්සේලා මෑණිවරු දවස් 3 වර 3 හරියන්න කියලා තමයි කරලා දෙනවා කියලා තමයි ගන්නෙ. හැබැයි එහෙම කරලා දෙනවා කියලා අරගෙන වැඩේ බාරගත්තට පස්සේ ආපහු ඔයාට පළවෙනි දවසේ නෙවෙයි දෙවෙනි දවසේ කෝල් එකක් දෙයි. මේක මෙහෙම කරන්න බෑ. ඒක යහනට ගිනි ගත්තා කියනවා. නැත්තම් තව මොකක් හරි වුණා කියනවා. මේක බන්ධනයක් තියෙනවා කියලා ආපහු කෝල් එකක් ගන්න. අරගෙන කියනවා මේකට මෙච්චරක් යනවා. නැත්තම් එළුවෙක් දෙන්න ඕන. නැත්තම් හරකෙක් දෙන්න ඕන. ඔහොම කියලා ඔයාලගේ ලක්ෂ ගාණක් ගන්න. ඒක එකක්. එතකොට දැන් මේ මම ඔයාලා ආමන්ත්‍රණය කරන වීඩියෝ එක තව කෙනෙක්ගේ නමින් දාන්නත් පුළුවන්. ඒ හොර ගුරුන්වහන්සේලා එහෙම ඉන්නවා. එයාලා එහෙම දාලා එයාගේ account number එක දාගෙන එහෙමත් නැත්නම් එයාගේ ටෙලිෆෝන් නම්බර් එක දාලා විදේශ රටවල් වලට මේක යවනවා. යවලා එයාලගේ ටෙලිෆෝන් නම්බර් එක දාලා එයාලා වෙනම වැඩ ගන්නවා. account number දීලා අර විදේශගත අය අනාථ වෙනවා. මම විශේෂයෙන්ම මගෙන් වැඩක් කරගන්න කෙනෙකුට කතා කරන්න කියන්නේ පුළුවන් නම් වීඩියෝ කෝල් එකක් ගන්න. එතකොට ඉන්නේ හරියටම කවුද මමද නැත්නම් වෙන කෙනෙක්ද කියලා ඔයාලට බලන්න පුළුවන්. තවත් කියනවා නම් මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ගැන මේ හැඳින්වීමක් විතරයි කරේ. ඉදිරියේදී යంత్ర මන්ත්‍ර කටයුත්තක් Tamanට වශීගුරුකමක් ගෙදර කෙනෙකුට අසනීප වෙද්දී සාමාන්‍ය තෙල් ටිකක් ජීවම් කරගන්න මේ ඔක්කොම මම කියලා දෙනවා. මාව ෆලෝ කරලා තියාගන්න. මේ බොරු යంత్ర මන්ත්‍ර නෙමෙයි කියලා දෙන්නේ මේ පොත්පත්වල පරම්පරාවේ තියෙන ඒවා. ඉතින් මම මෙච්චරයි කතා කරන්නේ. මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ
අන්තර්ජාලයේ ඉන්න අරවා කරනවා මේවා කරනවා දවස් දෙකෙන් කරනවා වරු දෙකෙන් කරනවා පැය ගණන් වලින් කරන කට්ටියකින් කරගත්තු කෙනෙක් ඉන්නවා මේ වැඩ හරිය කෙනෙක් ඉන්නවා මට දුරකථනයෙන් කතා කරන්න මම හිතන්නේ එහෙම වැඩ කරන්න පුළුවන් වෙයි කියලා මේ යంత్ర මන්ත්‍ර කටයුතු වලදී අපි යම් සීමා ගන්නවා වරු 3 ගන්නවා නමුත් වසී කර්ම වලට වරු 3 ගන්න බෑ හැබැයි සනික වසී තියෙනවා ගිහිල්ලා හම්බෙලා කතා කරලා එක්කරන්නේ නේ ඒක සනික වසී තියෙනවා ඒවා වෙනම පැත්තක් මේ තමන් හම්බෙන්නේ නැති කෙනෙකුට ගෙදරින් දාලා ගිහිල්ලා ඉන්න කෙනෙකුට එහෙම කරගන්න බෑ වැඩේ හරියට කරලා දෙන්න බලපෑම් දීලා මාව හම්බෙන්න ඔබ සැමට පෙරවන් සරණයි